ගමේ පන්සල අපේ YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මේ ඔයාව එක්කගෙන යන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ කියන නගරය කේන්ද්‍ර කරගෙන නගරයෙන් ඇතුළට කිලෝමීටර් 4.5ක් විතර ගෙවාගෙන යනකොට පිහිටලා තියෙනවා අරිසි මලේ ආරණ්‍ය සේනාසනය. ඒ සේනාසනයත් සමගම මුහුදු වෙරළත් පිහිටලා තියෙනවා. මේ ස්ථානය ඉතාමත්ම රමණීය ස්ථානයක්. ඔබ ජීවිතයේ එකම දවසක් හරි ගිහිල්ලා බලන්න වටින ස්ථානයක් තමයි මේ අරිසිමලේ සේනාසනය කියන්නේ. අපි ගිහිල්ලා බලමුකෝ කොයිතරම් ලස්සන දේවල් කොයිතරම් ලස්සන පරිසරයක්ද තියෙන්නේ කියලා. ඔන්න අපි දැන් ආරණ්‍ය ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා මෙතනින් කෙලින්ම ගියොත් ආරණ්‍යයට යන්න පුළුවන්. මෙතනින් වමට හැරිලා ගියොත් තපස්සු බල්ලුක මහා සෑය ඒ වගේම අරිසිමලේ බීච් එක කියන මේ දෙකට මේ අපි යන පාරේ යන්න පුළුවන්. පුල්මුඩේ කියන මේ නගරය මුස්ලිම් ජනතාව තමයි වැඩි වශයෙන් ඉන්නේ. සිංහල මිනිස්සු මට දැනගන්න ලැබුණ විදිහට ඉන්නේ පවුල් 100ක් විතර තමයි. ඒත් ඉතින් මේ නායක ස්වාමින් වහන්සේලා විවිධ මුස්ලිම් ආක්‍රමණ තියෙද්දිත් මේ වගේ කැලෑවක මේ වගේ තැනක් ආරක්ෂා කරගෙන ඉන්න එක ගැන අපි උන්වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන මුලින්ම. මොකද හරි අමාරුවෙන් තමයි උන්වහන්සේලා මේ පැත්තේ ජීවත් වෙන්නේ. මොකද මුස්ලිම් අයගේ ආක්‍රමණ වැඩි. හැබැයි මෙහි ආරණ්‍යයේ නායක ස්වාමින් වහන්සේ පණාඹුරේ තිලකවංශ නායක ස්වාමින් වහන්සේ උන්වහන්සේ නිසාම මේවා ඉතින් පවත්වාගෙන යනවා. මේ විදිහට දිගට පයින් ඇවිදගෙන ගියහම ඔයාට චෛත්‍ය වන්දනා කරන්න මල් එහෙම ගේන්න අමතක වෙලා තිබුණොත් ගේන්න බැරි වුණොත් මෙතන මල් කඩවල් එහෙමත් තියෙනවා. මොකද පුල්මුඩේ පැත්තේ වෙන තැනක කොහේවත් මල් ගන්න තැනක් නැහැ. හැබැයි ඉතින් මේවා හැමදාම ඇරලා තිනවද කියලා දන්නේ නැහැ. අපි මේ එන දවසේ නම් එක කඩයක් ඇරලා තිබුණා. ඒ වගේම මෙතන ඔයාට තේ එකක් බොනවා නම් බෙලි මල් එකක් බොනවා නම් කෑම එකක් කනවා නම් ඒ දේවල් වලටත් කඩවල් තියෙනවා. ඒ වගේම තමයි මේ කඩවල් වල ඔයාට නාන්නත් පහසුකම් තියෙනවා. ඒ මොකද නාන්න මෙතන පහසුකම් සපයලා තියෙන්නේ ඔයාට මුහුදු වෙරළට ගිහිල්ලා ඇති වෙන්න නාලා ආවට පස්සේ පිරිසිදු වතුර ටිකක් නාගන්න ඕන නම් ඒකත් මෙතන තියෙනවා. රුපියල් 100ක් වගේ පොඩි ගානකට ඔයාට නාගන්න පුළුවන්. ඒ වගේම කිමිදුම් කට්ටල එහෙමත් තියෙනවා. ඔයාලට ඕන නම් ඒවා ඉල්ල ගන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක කතා කරලා. සාධාරණ ගානක් තමයි වෙන්නේ. බලන්නකො බලු රාලෙකුත් ඉන්නවා. මේ මොකද මාව දැකලා බය වෙලා ගියා ඉතින් එයා. බලන්නකො කොයි තරම් ලස්සන පරිසරයකද මේ ස්ථානය පිහිටලා තියෙන්නේ කියලා.
මේ චෛත්‍යයේ ඇතුළටම අපිට යන්න පුළුවන්. ඒකත් විශේෂත්වයක්. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඇතුළට ආවට පස්සේ එක වගේම බුදු පිළිම වහන්සේලා 4 නමක් තැන්පත් කරලා 4 පැත්තට ඉතාමත් ලස්සනට තියෙනවා. අරිසි මලය කියලා මෙතනට කියනවා. අරිසි කියන්නේ දෙමළෙන් හාල් වලට. මලය කියලා කියන්නේ කන්දට. එතකොට හාල් කන්ද කියන එක තමයි මෙතන නම. ඒ මොකද එහෙම නමක් තියෙන්නේ මේ වෙරළේ තියෙන වැලි කැට හරියට සම්බ හාල් වගේ. ඒ තරම් සයිස් එකට තියෙන ඉතාමත් ලස්සන වෙරළක්. ලංකාවේ වෙන කොතනකවත් මේ වගේ වෙරළක් ඔයාට බලා ගන්න වෙන්නේ නැහැ. මේ චෛත්‍යයේ සලපතල මළුව හිම අපේ හන්තානේ සඳගිරි මහා සෑය නිර්මාණය කර ස්වාමීන් වහන්සේ තමයි මේකත් නිර්මාණය කරේ. මේ වගේ තැන්වලට ඔබ අනිවාර්යෙන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට හයියක් වෙන්න ඕන. මොකද සිංහල මිනිස්සු නැති ගම්මානයක් මේක. ඔන්න මෙතනම මේ හවස් වෙලා තමයි මේ වීඩියෝ එක මම ගත්තේ. බලන්නකො එතන තියෙන ලස්සන වලාකුළු එක පේලියට හරිම ලස්සනට පිහිටලා තියෙනවා. හරි එහෙනම් අපි යමුකෝ වැල්ල පැත්තට. ඔන්න බලන්නකෝ විරලේ ඉඳලා චෛත්‍ය දිහා බැලුවහම කොහොමද තියෙන්නේ කියලා. කොයි තරම් සුන්දර දර්ශනයක්ද. මේ වගේ සිත් ගන්නාසුළු දර්ශනයක් නම් මෙතන ඇරෙන්න ලංකාවේ වෙන කිසිම තැනක ඔයාට බලා ගන්න වෙන්නේ නැහැ.
මේ සෑයට කියන්නේ තපස්සු බල්ලුක මහා සෑය කියලා. ජනප්‍රවාදයේ අතීත කතාවල පැවතගෙන එන විදිහට තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයුන් කේශ ධාතුන් වහන්සේලා රැගෙන ලංකාවට ගොඩ බෑවේ මෙතනින් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ආරණ්‍ය ඇතුළට නම් හැමෝටම එන්න ලැබෙන්නේ නැහැ. මේ ස්වාමින් වහන්සේලා වඩින්නේ විනය කර්මයක් කරන්න නෙමෙයි. කටින විනය කර්මය කරන්න තමයි ස්වාමින් වහන්සේලා මේ පේලියට වඩින්නේ. මේ වගේ දර්ශනයක් නම් දකින්නත් අපි පින් කරලා තියෙන්න ඕන. ස්වාමීන් වහන්සේලා ඇවැත් දේශනා කරගන්නවා. ඔයාලා දැකලා නෑ නේද? ඔන්න බලන්නකෝ ස්වාමීන් වහන්සේලා දෙනම එකතු වෙලා තමන් අතින් සිද්ධ වෙලා තියෙනවා නම් යම්කිසි පොඩි හෝ ඇවැතක් ඒ වගේ පිරිසිදු වෙලා තමයි මේ විනය කර්ම වගේ දේවල් කරන්නේ. මේකට කියනවා කටින යතුරනවා කියලා. යම් කිසි ආරණ්‍යක හරි පන්සලක හරි කටින කාලෙට වස් කාලෙට ස්වාමින් වහන්සේලාට කටින චීවරය පූජා කරනවනේ. එතකොට ඒ කටින චීවරය එක ස්වාමින් වහන්සේ කෙනෙකුට තමයි පවරන්නේ. ස්වාමින් වහන්සේලා හැමෝම එකතු වෙලා කැමැත්තෙන් එක ස්වාමින් වහන්සේ කෙනෙකුට ඒ චීවරය පවරනවා. ඒක තමයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. මෙතෙන්ට අපිට යන්න බෑ. උපසම්පදා ස්වාමින් වහන්සේලා විතරයි යන්නේ. සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙකුටවත් ඇතුළු වෙන්න බෑ මේ වගේ තැන්වලට. ඉතින් ඒක නිසා මේ වීඩියෝ පටය ඉතාමත් දුර්ලභ එකක්. ඔන්න මේ විනය කර්මය අවසන් වෙලා ස්වාමින් වහන්සේලා දානයට වඩින අවස්ථාවේදී තමයි මේක ගත්තේ.
ඔන්න කොහොමද view එක? ආයිත් දිව්‍ය ලෝකේ වගේ තමයි ඉතින්. ඔන්න චෛත්‍යයත් පේනවා මෙතනට ඉතාමත් අලංකාරව. ඔන්න බලන්නකො ආරණ්‍ය ඇතුළත පයින් යන්න තියෙන හැම තැනකම මේ වගේ වැලිමලු සකස් කරලා තියෙන්නේ. ඒ වැලිමලු දිගේ තමයි අපිට කොයි පැත්තට ගියත් කොයි කුටියට ගියත් ස්වාමින්වහන්සේලා යන මාර්ගයේ අපිට යන්න තියෙන්නේ. මේ ඇතුළට නම් ඔයාලට ගොඩක් වෙලාවට එන්න ලැබෙන්නේ නැහැ. ස්වාමින්වහන්සේ කෙනෙක් එක්ක આવොත් ඇරෙන්න. මේ බලන්නකො මේවා පෞරාණික ගල් තියෙන්නේ මේ. මොනවා හෝ ඉදි කරලා තිබුණු නටබුන්. මේ තියෙන්නේ බුද්ධ මන්දිරය. ධාතුන් වහන්සේලා තැන්පත් කරපු කරඬු එහෙමත් තියෙනවා. විශේෂම තැන තමයි ඔයාලව දැන් මේ එක්කගෙන යන්න හදන්නේ. ඒ තමයි මේ ආරණ්‍ය සේනාසනයේ තියෙනවා සමුද්‍ර කුටිය කියලා තැනක්. මෙන්න මෙතන තමයි ඒ ප්ලේස් එක. මෙතන ඉඳන් බැලුවහම කෙලින්ම මුහුද පේන්නේ. මේ ස්වාමින්වහන්සේලා භාවනා කරන භාවනාසනයක් තමයි මේ පිහිටලා තියෙන්නේ. ඔබ ජීවිතේ එක පාරක් හරි එන්න ඕන තැනක් තමයි මේ අරිසිමල්ලේ ආරණ්‍ය සේනාසනය කියන්නේ. ඔබ මේ දර්ශනය බලන ගමන් ගමේ පන්සල අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නකෝ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරගෙන යන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු.